අද අපිට ඉවසි දීපාවලි වන්දනාවමයි යන්න තියෙනවා නේද ඉස්කෝලේදී. ඔව් නේද, තව පැය දෙකයි තියෙන්නේ වරෙන් මන්ට. හරි යමන් නේද. රන්දපුරේට යන්නත් ඕනේ නේද බං? ඔව් නේද. කුතර යනවා යන්න යමන් හරිද. යමන් නේද. කින්දු කුජා පංගුම. බං. Di bawah ya nanti ini anak ada nyaman kuina bang malah pengen hatinya oh ini deh bang, ini kayak harapan hati-hati video karena ini bang ada dari Fernando හරි එහෙනම් ළමයි කවුරුත් නැග්ග නේද බස්සකට? halo sir හරි එහෙනම් මේ මං කියන දේ අහගෙන ඉන්න ඕන හරි. sir හරි එහෙනම් දැන් මහත්තයා අපි යමු නේද කියන්නේ. ඒගම බස් එක නෑ කොහෙන්ද? මන් දන්නේ මට මතකයි තියෙන්නේ ගාල්ලෙන් දෙනවා. එහෙමද? ඔව් බස් එකේ නම නම් අම්මට කියන්නේ නේද බං? අට ලස්සන ලයින් එක හදලා තියෙනවා සිකුරියට. ඔව් නේද බං? අට ලයින් එක හදලා තියෙනවා. ඒවන් කසුන් ඔබ මේ ටොයිලට් එකට ගිහිල්ලා ආවා. ඔව් මම නම් ගිහින් ආවා. මට යන්න බැරුණා මට දැන් පොඩි වරක් තියෙනවා. අතෝ දැන් නම් ඉතින් දෙන්නේ ඔබ දැක්කන් පස්සේ කියන්නේ මෙච්චර වෙලා අතන හිටියා මේ ඔබ ඒ දාන කිව්වනේ නේ දාන කිව්වල එක යනෝනේ. ඒකල බං ඒ දාන හදුන්නා දැන් තමයි හදුනේ. දැන් හරියයි පොඩ්ඩක් ඉවසන් තවංගෝ ටිකක් මේ උඩහට ගිහින් අපි මම කියන්නේ ඒකට ගන්න. ළමයි තාපත් වැඩි දිරනවා අපි දැන් පොඩක් ළඟට ඇවිල්ලා තියෙනවා නේ. මෙන්න ළමයි මේ පාකිස්තානයේ ළමයින්ට ගියාම දඟ දමු කරන්න නැතුව මොකද මම ඉස්සරහින් යන්නේ හරිද අපි එක්කම අය කඩාගෙන යන්නේ නැතුව මාවත් වැඩම කරන්න නැතුව මුලින්ම හරියවයි හරියන්නේ හරියන්නම්කෝ අපි අනේ සර් මේ ළමයි කසුන්ට ටොයිලට් එකට යන්න ඉස්සර නවත්තන්න කියන්නේ බස් එක. බයිර් මහත්තයා ඉන්න බස් එක නවත්තන්න ගිහින් ඉස්සරහ. උතුරින් ගහලා ගිහින් හයිසින් වලට ගිහින් එන්නේ. සර් ඉක්මනට ගිහින් එන්න කරක් කරලා තියෙන්නේ නේද? සර් අම්බේ මේක ලස්සන බං.
ඕනේ දෙන පස්සා සනන්න බං අපි ආව පාරිස්සර ඉස්සේ පහල එන්න ඉක්මනට බලයෙන් මෙන්න ඔය ගණනකට හැම හරියෙන් දාන්න නේද දාපන් හරි කවුරුත් බලාගෙන ඉන්නවා අම්මෝ තියෙන කණේ පුරා කතාවකින් ඉක්මනට වැඩේ කරගෙන හරින් කොයකෝ යන්න ඉක්මනට එන්න ළමයිනේ ඉක්මනට ඉන්නේ පරක්කුලා තියෙන්නේ හරි එහෙනම් දෙන්නම නගින්නකෝ මේ බැලු මහත්තයෝ යමුනේ අපි ඉතින් ඩ්‍රයිවර් මහත්තයා මේ දවස්වල මොකෝ එන්නේ නේද සරේ කවුරුත් දුර යන්න නෑ තාම පොඩ්ඩක් දුර යන්න මේක කියන්නේ නීති වහසේ යන ළමයිනේ ගියලියම දඟාඩම කරලා උගුලවල ආයි කිසිම තැනක එක්කන් නෑ හරි ළමයිනේ එහෙම දඟවඩ කරන්නේ නැහැ හොඳ ළමයි මේ දන්නවනේ අපි ඉස්සරහ නවත්තන්නකෝ නවත්තලා අපි ඇවිල්ලි වෙලා හරවන්න බලමුකෝ එනම් පරිස්සමෙන් ගහගෙන ළමයි ටික කවුරුත් අදංග වැඩ කරන්න කිව්ව මාත් එක්කම යන්න හරිද එන්න පරක්කු වෙනවා යන් කවුරුත් මගේ පිටපස්සෙන් එන්න හරිද මේ බඩුම ගන්න නැතුව එන ගමන් අහයි ගන්න පුළුවන් එන්න මේ සම්බන්ධය විතිමාවට කවුරුත් වැදගෙන මෙන්න ළමයි පඩුරුම තියෙනවා නම් අර මේ ප්‍රතිමාවටම දාන්න මේ හරි උඩා තියෙනවා මේ තැන් ඒ තැන් වලටම දාන්න ගන්න පඩුරුම තියෙනවා ගෙනාවන අපි මෙතෙන්ට ගිහින් යමුද සර් යන් එහෙනම් මේ ජපාන් විහාරස්ථානයේ නේද ළමයි ජපාන් සාම විහාරය අපි යමු එහෙනම් ළමයිනේ කවුරු වැන්ද නේද බෝධියට ඔව් සර් ඒ බම් බලාපංගු වෙන්න පහල හට්ටයිනේ නේද කසුම් නේද පහලි හට්ටයි යවල් ළමයි එන්න පරක්කු වෙනවා ළමයිනේ හවස් වෙන්න කලින් ඉදිරිය යන්න ඕන විශ්‍රාම ශාලා වින්නේ ඕනේ මහා කියන්නේ අපි යන්නේ ගෙත්තම් පාන ඔන්න ළමයිනේ අපි ගෙත්තම් පාන ගාවට ආවා රතු අම්බල මෙන්න මේ රතු අම්බලම ඒ කාලේ ධම්ම තිබිච්ච අම්බලම ළමයිනේ පොත්පත්වලම ලියලා තියෙන පොඩ්ඩක් බලන්නකෝ ඒ පොත්පත්වලම ෆෝන් වලින් ලියලා නැතුව ඒවා සර්ච් කරලා බලන්නකෝ ඕගොල්ලෝ හරි සර් ඔන්න ළමයිනේ දැන් අපි ඉන්නේ හැල කණුව ළඟ පේනවද ළමයිනේ හැල කණුව මේ ඇවිල්ලා මහා ගිරි ගඹේ ළමයි ඔව් නේද සර්
විනීතව හැසිරෙන්න කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. මේ හිස් අසුණු මේ ගලවන් ඉන්න ළමයි. සර්. කවුරුත් මෙන්න වදින්න. සාදු සාදු. යමන් කොන් මෙතෙන්ටම පොඩ්ඩක් ෆොටෝ එකක් ගහන්න. යමයි. එන්න ළමයි එහා පැත්තට යන්න ඕන අපි තමයි. එන්න සර් එන්න. මේ සර්ගෙන් තියෙන කරදරේ නේද බං? ඔව් නේද බං. මේ ගන්ටාවේ ගහමුද බං? ගහමු. ඔන්න ගැව්වා. හරි යමන් පහලට. මට ආයෙ කුවරක් කරනවා බං. ඔබට දියවැඩියාවද බං? අනේ මන් දන්නේ බං. යමන් කොහේ සර්ගෙන් අහලා යමන් ඉක්මනට. ආයෙ පහල කියන් දාන්න තැනකුත් නෑනේ මෙතන වැසිකිළිය තියෙනවනේ. ඒකටම දාලා යමන්. ඔව් නේද බං. යමන් කොහෙද? ළමයි එන්නකෝ මේ මොකද්ද මේ කුප්පරා බහනවා බලන්න. හරි එනවා සර්. මෙන්න ළමයි ඉන්න කුප්පරා බහනවා මෙහෙම. අනේ සර් අපි මේ වැසිකිළියට ගිහින් එන්නද? ඉක්මනට ගිහින් එන්න. හරිද අපි දැන් උඩහට යනවා. ඉක්මනට එන්න. සර්. අම්බෝ බං. තියෙන සනීපි. ඔබට දියවැඩියාවද කොහෙද යකෝ? බලහන්කො ඉක්මනට යමන් බං ඔන්න සර්ලා යනවා බං. හරි යමන් පොඩ්ඩක් ඉතපන් මේක දාලා ඉරනකොට. ඔව් ඉක්මනට දාපන් නැත්නම් එන්න වෙන්න ආයෙ එන්න වෙන්නේ නෑනේ. ඔය යමන්. ෆොටෝම ගත්තද බං? ඔව් බං ගත්තා මං. ඔන්න සර්ලා ඉන්නවා. එහෙනම් ළමයි අපි පරිස්සමින් බහිමු නේද? හරි එහෙනම් සර්. අපි යන්නේ පරිස්සමෙන්. එහෙනම් එන්න ළමයිනේ. යන් සර්. අම්බෝ ආවනේ දිව්වනේ බං. ඔව් බං සර්ලා නම් තාම එනවා ඇති නේද බං? ඔව් නේද බං. උඹ මා එක ආවේ නැත්නම් ඉතින් මේ බස් එක ළඟට දැන් එන්න වෙන්නේ නෑනේ. දැන් ලයික් ආවන. ඔව් බං. බස් එක හරි බලන්න පුළුවන් එහාටයි. සර්ලා නම් තාම එනවා ඇති නේද බං? ඔව් නේද බං. බස් එක නම් පට්ට ලස්සනයි නේ බං. ඔව් නේද බං. අත්තලයි. බුදු අම්මෝ ගාව චුට්ටෙන් මම පහලට වැටෙනවා බං. අනේ ඔය අයින් වලට යන්න එපා බං. ඔන්න බං අපි අච්චර දුර ඉඳන් ආව නේද බං පහලට? ඔව් නේද බං. කටවරක් දාන්න කියන්නකම් බං. මේ බස් එක ලස්සන නේද බං? ඔව් නේද බං. කට්ටයි දිහට ගහලා තියෙන ස්ටිකර් එහෙම. කෝගසෙන් තාම වෙලා නැත්තේ. නෑ නේද නැත්තේ. එහෙනම් ඉන්නකෝ මෙතනින්.